හලෝ ගයිස් ඉතින් ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ප්ලේ කරන්න යන්නේ survival game එකක්. මේ ගේම් එකේ නම තමයි Oxide Survival Island. ඉතින් මේ ගේම් එක පට්ටම් පට ගේම් එකක්. ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේක අද පටන් ගද්දි මං ගාව බඩු ගොඩක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි මම මේක කලින් රෙකෝඩ් කර කර ඉද්දි පොඩි වැඩකට යන්න වුණා. ගිහිල්ලා එද්දි ඇවිල්ලා මෙතන මං රෙකෝඩ් කරපු රෙකෝඩේ නැති වෙලා. ඉතින් මට ගේන්න වෙන්නේ නැහැ සෝරි. හැබැයි මේක සර්වර්ස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ එක එක සර්වර්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ලූට් හම්බ වෙනවා කියන්නේ මාරම අමාරු වැඩක්. ඒ වුණාට මට මේ ගේම් එක ඇතුලේ තනිකරම ලූට් ගොඩක් හම්බුණා. මට ඇවිල්ලා ප්ලේ කරේ විනාඩි 10ක් වගේ තමයි. වැඩි නෑ. හැබැයි මම මගේ බේස් එක හැදුවේ මෙන්න මෙතන. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරා. ඊට පස්සේ මට ඉතින් බඩු ගොඩක් හම්බුණා. ඔයගොල්ලෝ පේනවා. මේව තමයි ඉතින් ඕකේ. ඔන්න ඉතින් ස්ටෝරේජ් එක මම හදාගන්න බඩු ගොඩක් කියපු විදිහටම හම්බුණා. මම දැන් මේ ගෙදරට යන ගමන් ඉන්නේ. කියන්නේ මගේ බේස් එකට. ඉතින් මහ ලොකුට බේස් එකක් හැදුවේ නැහැ. පොඩි බේස් එකක් හැදුවේ. මොකද තාම පටන් ගත්තා විතරයි. මොකද අපි මේකේ වැඩි බේස් ගොඩක් වෙලාවට ඔෆ්ලයින් යනවා නම් මේකේ අපි බේස් එකට ගිහලා තමයි ඔෆ්ලයින් යන්න ඕන. ඒ වුණාට මට අමුතු වුණා බේස් එකට යන්න. මොකද හදිස්සි වැඩකට ගියේ ඒකින්ද බේස් එකට යන්න කලින් ඔෆ්ලයින් යන්න වුණා. වෙලාවට මං කිල් වෙලා නැහැ. නැත්තම් එදීදි සාමාන්‍යයෙන් කිල් වෙනවා. හරි. ඉතින් මේ ලේසියෙන් හම්බෙන්නේ නැති බඩුවක් මට හම්බුණා. බඩුවක් කියන්නේ මෙන්න මේක. නැත්තම් වෙන එකක් හිතන්න බැරි නෑ ඔයගොල්ලෝ. මේක ගන් එකක්. පට්ටම ගන් එකක්. මේක ඇවිල්ලා හන්ඩින් රයිෆල් නේ මට නම හරියට මතක නෑ. හන්ඩින් රයිෆල්. ඉතින් මේක පාවිච්චි කරලා ඉතින් මේ වගේ ලූට් එකක් හම්බ වෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ දින වගේ බේස් එක. බේස් එකක්ද කොටුවක්ද මොකක්ද කියලා නම් කියන්න බෑ. ඔයගොල්ලෝ කැමති එකක් හිතාගන්න ඉතින්. ඕකේ. ඔන්න ඉතින් මං ඇතුළට ආවා. දොරත් ඇහුවා. අපි දැන් මේ රෝස මල් දාමු මෙතනට. බෙරිස් ඇවිල්ලා බෙරි ඊට් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ස්ක්‍රැප්ස් තමයි අපිට මේ ගේම් එකේ වටින්නෙම. ඉතින් මම ස්ක්‍රැප්ස් ටික පරිස්සමෙන් මෙතනින් දාගන්නවා. ඊට පස්සේ මේක දාලා මෙන්න මේකත් දානවා. මේකත් දාන්න හිතනවා. මෙටල් පයිප් එකත් ඒකත් අපි දාමු. ඒක අපිට ඕන වෙන එකක් නෑ. හැබැයි මේකේ මට හම්බෙන්න අමාරුම ලූට්ස් ගොඩක් එහෙම මට සෙට් වුණාද. ඉතින් ඔයගොල්ලෝ පොඩ මැෂින් එක සද්දයක් ඇහෙන්නේ නැති. ඉතින් ඒකට නම් සෝරි. නෑනේ. ඕකේ. මම දැන් යන්න හදන්නේ එළියට. පොඩ සද්ද වද්ද වගේක් ඇහෙනවා. ගණන් ගන්න එපා. කෝකරත් මම මේ රයිලා තත්ති තියගෙන යන්නේ. ඕකේ. අපි හැමීට වුඩ් ටික ලූට් කරගමු. ඉතින් මේ ගේම් එක ඔයගොල්ලන්ට ප්ලේ කරලා බලන්න පුළුවන්. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. මේක ඇවිල්ලා MB 400ක විතර ගේම් එකක්. MB 400 විතර ගේම් එකක්. මේක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ස්ටෝරේජ් එක ගන්නවා MB නෙමෙයි GB 5ක් විතර. ඒ වගේ ස්ටෝරේජ් එකක් ගන්නවා. ඉන්ටර්නෙට් හැබැයි මේක ඔන්ලයින්. ඔයගොල්ලන්ට මේක ඔන්ලයින් තමයි ප්ලේ කරන්න තියෙන්නේ. මේක PvP ප්ලේ කරන්න පුළුවන්. PvE ප්ලේ කරන්න පුළුවන්. මේක එක එක සර්වර්ස් ගොඩක් තියෙනවා. මම දැන් ඉන්නේ ඉන්දියා නම්බර් 3 සර්වර් එකේ. ඉතින් මම කලින් දවසක ඔයගොල්ලන්ට මතක ඇති ගෙනාවා ටුමාරෝ කියලා ගේම් එකක්. අන්න වගේ තමයි මේකේ සොම්බීස්ලා කවුරුත් නැහැ. මේක ඉතින් අපේ එනිමිලා වෙන්න පුළුවන්. අපේ මිනිස්සුන්ටම තමයි. කියන්නේ අපේ අනිත් ප්ලේයර්ස්ලාටම තමයි.
දැන් මං ගාව කීයක් ඇතිද බුට් බුට් 310ක් අඩෝ එච්චර කලෙක්ට් කරාද හරි වැඩි ඕකේ මං දැන් ආවේ කොයි පැත්තෙන්ද අර පැත්තනේ අනේ ඒක නෙමෙයිද මන්දා පොඩින් මේ පැත්තේ එන්න මෙතන තමයි මගේ හෝම් එක තියෙන්නේ ඉතින් මේ මම ඒකට මාක්කයක් දාලා දින හින්දා මට ඒක තියෙන තැන හොයාගන්න පුළුවන් what wait a minute what is this හරි පොඩ ට්‍රැක් එක ගන්න ගන්න එපා ඉතින් මං කියන්නේ ඇහුන්නේ නැත්තම් සෝරි මේ මයික් එක පොඩ්ඩක් දුර තිබ්බේ මේ තියෙන්නේ බේස් එක හරි දැන් බුට් තියෙන එකේ අරක සෙට් අප් කරලා ඕකේ ඉතින් මම මේකට දැන් බුට්ස් ටිකක් දානවා ස්ප්ලිට් කරලා ඔන්න තව බුට්ස් ටිකක් දානවා 100 ඔන්න දැම්මා ඊට පස්සේ අපි දැන් මෙතනට තව ප්ලේස් කරන්න ඕන මොකද්ද කැබින් එකක් කැබින් එක කප්බෝඩ් මගුල් ප්ලේස් වෙන්නේ නැත්තේ ඇයි කියන්නේ ඔක දෙට්ටම කලින් you can't place it here why පහළට ප්ලේස් කරන්න බෑනේ ඒ කියන්නේ මං හිතන්නේ මේක ප්ලේස් කරන්න බෑ ඒක ඇවිල්ලා මොකක් හරි වාක්‍යයක්ද දන්නේ මොකද්ද දන්නේ ඊගෙන මම මේක හදපු එක අපරාධයි සිංහලෙන්ම කිව්වා හරි දැන් එහෙනම් බලන්න වෙනවා මට ස්ටෝරේජ් බොක්ස් එකක් හදන්න කොච්චරක් මොනවද ඕන මෙටල් ෆ්‍රැග්මන්ට් ඉතින් මෙටල් ෆ්‍රැග්මන්ට් ගන්නෙ කොහෙන්ද මොනවද මේ මෙටල් ෆ්‍රැග්මන්ට් කියන්නේ high quality metal CCTV camera ඕකේ ඉතින් මම මේ මගේ ඒක ප්ලේස් කරපු තැන නම් ඉතර හරි නෑ පේනවනේ යන්න ලොකු කට්ටක් කන්න වෙනවා අවුලකුත් නෑ හැබැයි අනිත් ප්ලේස් එකත් එක ඉතින් හොඳ පාඩම්නේ මගේ හොරගම් කරන්නේ නේ උට අල මංගුල අයියා ඉතින් මම මේක ඇතුළට ගිහිල්ලා තමයි ඉතින් වීඩියෝ එක ගන්න ඕකේ මෙයා හරි මාරස් මනි හම්බෝ ඔන්න ඉතින් මාරමරුවෙන් යසතා ඉතින් හදාගන්න තියෙන එක ටක් ගාලා හදාගෙන මේ මංගාව තියෙන අයිටම්ස් ටික අඩු කරගන්න ඕන සහ ඇඳුම් හදාගන්න පුළුවන්ද ඉතින් මංගාව ඇවිල්ලා ෆෝන් ක්ලබ් නම් හදන්න ඕනේ නැහැ එච්චර දැන් නම් මට තියෙන ප්‍රශ්නේ මේ මෙටල් ෆ්‍රැග්මන්ට් කියන්නේ මොනවද ඕකේ ඔන්න ස්ටෝරේජ් බොක්ස් එකක් හැදුවා හම්බෝ ඒකට කාපු කට්ටක්
ඒ කියන්නේ ස්ටෝරේජ් බොක්ස් මං අනාගෙනනේ මෙතන. කෝ ස්ටෝරේජ් බොක්ස් එන්නේ නැද්ද? ඕකේ ඉතින් ස්ටෝරේජ් බොක්ස් එක මෙතනින් ප්ලේස් කරමු. හරි. ඊට පස්සේ අපේ සෙකන්ඩ් ස්ටෝරේජ් බොක්ස් එකත් එනකන් ඉමුකෝ. ඒකත් අපි එතනින්ම ප්ලේස් කරමුනේ. තර්ඩ් ස්ටෝරේජ් බොක්ස් එකත් එතනින්ම ප්ලේස් කරමු. නෑ ඒක මෙතන ප්ලේස් කරමු. අතන දැන් බඩු පිරලා වැඩි. ෆෝර්ත් එකත් නෑ ඉතින් ස්ටෝරේජ් එක ගන්න තියෙනවා. තමුත නෑ යදන්න දාපුවා. ඕකේ නයිස්. රොක්ස් දාමු. මේව දාමු. ෆ්ලවර් එක දාමු. මේක දාමු. මේකත් දාමු. නෑ වෝටර් බෝටල් එක අපි තියාගමුනේ. අවුල නෑ බිව් එක හොඳයි. මේකත් කන්සියුම් කරමු. රයිෆල් ඇමෝනේ. රයිෆල් ඉතින් මේ ඇමෝ ජාති දෙක අපි මෙතනින් දාමු. දාගෙන මේ සේරම මෙතනින් සෙටප් කරගමු. ඕකේ අනේ අපි එක්කෝ බෝව එක ගමු. කෝකටත් හොඳයිනේ. මේක නම් ඕනේ නෑ දැන්. ඊට පස්සේ ඉතින් එතනට අපි මේ ෂොට් ගන්න එක දාමු. ෂොට් ගන්න එක නෙමෙයි මේක ඇවිල්ලා. ඕකේ අපිට ඇරෝ හදන්නත් තියෙනවා. මම බලන්න ඇරෝ හදන්න මොනවද ඕනේ කියලා. ඇරෝ හදන්න බැරිද? what ස්ටෝන් එකයි වුඩ් එකයි ඕනේ. අපි ආව මං හිතන්නේ ස්ටෝන් නැත්තේ. කවන්නේ. අපි මේ වෙපන් එක ළඟ තියාගෙන යකෝ. දැන් අපි එක්ස්ප්ලෝර් කරන්නේ කොහෙද? අපි දැන් මෙතන එක්ස්ප්ලෝර් කරලා ඉවරයිනේ. මේ පිටේ. කෝ අන්න මේක. ඉතින් යනකම් මට හම්බෙන දේවල් ටික ලූට් කරගමු. මූවෙක් නම් ඉන්නවා. ඕකේ මුවා ඉවරයි. සෝරි මුවා. බොක්ක. ඔයාගේ මට බූත් හම්බෙන්නේ නැද්ද? වෙයි. what? එතකොට මගේ උණ්ඩ ටික අපරාධනේ. ඒයි. දෙන්නේ නැද්ද? අඩුයි කවුද අර දුවන්නේ? ඒ වෙඩි තියාගන්න ඕයි. මාත් වෙනවා. බොක්ක මාත මොකද කියන්නේ? පට්ටයක් දාමුද? Okay, reload. Why?
ඕ ඕපන් යකෝ මෙච්චර කළ අවුල නැහැ වැලි ගොඩක් තියෙනවා හයි කොලිටි මෙටල් නම් ඕන වෙයි අපිට මට තාම හිතාගන්න මේ ෆ්‍රැග්මන්ට් කියන්නේ මොනවද කියලා කොහොම කිල් කරපු එක නා හරි අපි යන්න ඕන ප්ලේස් එක ඕකේ let's go අර අතන මං හිතන්නේ අපිට මොන හරි යම් කිසි දෙයක් ගන්න පුළුවන් ප්ලේස් එකක් තියෙනවා මුවා මම උඩ ගහන්න බය වෙන්න එපා මං ඔය තුඩලයන් කරන්නේ නැහැ නේ මම දැන් හොඳ මට සිරි කන්ටේනර්ස් තියෙන අය ඉතින් කන්ටේනර්ස් දෙකක් තියෙනවා මෙතන ඕකේ මොකද්ද මේ අපි ඉතින් දැන් මේ රයිෆල් එක රීලෝඩ් කරගමු ගැම්මට what the hell මන්ද යන්න ඕන තැන කොහෙද බ්‍රෝ යන්න ඕන තැනට ඇවිල්ලා ඒ යන්න ඕන තැනට ඇවිල්ලා ඔහේ යනවා කිසි නැතුව විසුනේ ගෙලින්නේ මෙතන එන්ටර් වෙන්නේ කොහොමද මෙතන ඔව් මෙතනත් අපිට තියෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා ගේම එක ලික්නවා ගයිස් මගේ RAM එක කොහම 4GB ඒ තරම් ලොකු නෑ ඉතින් මං කිය පොඩ්ඩක් හිතන්න මේ GB පහක් විතර ස්ටෝරේජ් එකෙන් ගන්නවා රෝස මල් ටිකක් නැද්ද අම්බෝ කලිසමත්ද කොහෙද අම්බුණා මා සතුටුයි ඒකට නම් කලිසම දාගමු යේ කලිසමක් දාගත්තා මෙච්චරලා හිතුවින් හිටියේ මොනවද බයි කරන්නේ අපි මොකද මියුසික් එකක් ඇහෙන්නේ මේක කරගෙනවනේ බලන්න ඕපන් කියන්නේ මොකුත් වෙන්නේ බ්‍රෝ ඔයා මොනවද දෙන්නේ ඔයා මොකුත් දෙන්නේ නැහැ නේ wait a minute මෙතන අපිට කිසි දෙයක් නැද්ද ආමනසි බූට් දෙයක් හම්බුණා ස්ක්‍රැප්ස් තමයි මේ ගේම් එකේ අපිට වටින්නේ දෙවෙනියට හොන්ටම අනිත් ඒවා ඉතින් දන්නවනේ අනිත් ඒවා තමයි රෝසමල් අර රෝසමල් තමයි දෙන්නේ ඕකේ කලිසමකුයි සපත්තු දෙකකුයි තියෙනවා ඕනනම් එපා සද්දයක් ඇහෙනවා ගණන් ගන්න එපා ඉතින් ඒ සද්දේ උගලන්ට ඇහෙනවා නම් හරිම දුකයි මං ඉතින් ඒ සද්දේ ඇහෙන්නේ නැති වෙන මෙතන හොඳට කතා කරනවා ඉතින් ගණන් ගන්න එපා ඕකේ ඊට පස්සේ මං යනවා දැන් මෙතන තව බඩු තියෙනවා අන්න මම බඩු ගන්නවා ඉතින් සද්දයක් ඇහෙනවා ගණන් ගන්න එපා මං සරි සරි කියන්නේ ඒකයි මේ කතා කර කර ඉන්න වෙනවා දැන් මොකද ඒ සද්දේ උගලන්ට ඇහෙන්නේ තියෙන්නේ ඕකේ තව බඩු තියෙනවා අපි ගමු සේරම වාව් මාර බණ්ඩ යන සෙට් අද නම් මාර ලකි උදේ පාන්දර මාරව සෙට් මේ මාද මේ ගමන සේරම ටික හම්බුණා උදේ පාන්දරම උදේ පාන්දර කියන්නේ මේකට බැස්සගමු දැන් කිට්ටන මං ඒව හොඳට පිරීලා ඉතින් මාර ලක් එකක් ලක් එක හරි ගමන්නේ අපි දැන් තව චුට්ටක් එක්ස්ප්ලෝර් කරනවා okay nothing to කවුරුත් නෑනේ අපිට ගොඩක්
වෝටර් ලෙවල් එකත් ගොඩක්ම බහලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් විතර දිගයි. මොකද මම මේ වීඩියෝ එක එකපාරයි ගේන්නේ. අපේ මල්සරා නේද? මල්සරා හැලෝ. වත් 30කට නේ අරක දෙන්නේ. කරන් දෙයක් නැහැ ඉතින්. මම යනවා. next one. okay ඉතින් ඉතින් මේ ගේම් එකේ අපිට වටින දෙයක් තමයි තව ස්ක්‍රැප්ස් කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේව හොඳට කලෙක්ට් කරගන්න සහ ඕකේ ඔයගලන්ට පොඩ්ඩක් සද්ද ඇහෙනවා නම් සෝරි. ඉතින් ගයිස් මම අද මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න හිතුවා. මේකේ තියෙන මොනවද කියලා බලාගෙන මේ ඉවරයක් කරමු. ඉතින් මගේ කිසිම අයිඩියා ගන්න නැහැ මේක තව සීරීස් එකක් එහෙම කරගෙන යන්න. කොහොමද මම මේක තව ප්ලේ තවදුරටත් මේක ප්ලේ කරන්නෙත් නැහැ. මම මේක ගේම් එක ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න විතරයි ගෙනාවේ. ඉතින් ඔච්චරයි. ඉතින් මාත් එක්ක ඉලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම අමතක නොකර subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකෙන් අයින් වෙන්න. එහෙනම් goodbye.